අයිබෝවන් ඔන්න පුතාලා අද අත්තම්ම අරගෙන එන්නේ ඉතාම වටිනා වීඩියෝ එකක්. අද අපි කරන්න යන්නේ සූර්ය නමස්කාරය. ඒ කියන්නේ sun salutation. අපිට සූර්යාව ඕනිනේ. අපි මේ කාපට් එකක් තනකොළ ගොඩක් උඩ දාලා තිබ්බොත් දවස් දෙකක් තුනක් තනකොළ ටික මැරෙනවා. නේද? අපිට සූර්යයා නැතුව ජීවත් වෙන්න බෑ. සූර්යා දෙන ආලෝකය විතරක් නෙමෙයි අපේ ආහාර සකස් කරන එකේ ඉඳලා ගොඩාක් දේවල් සූර්යාලෝකයෙන් කරනවා. ඉතින් මම ඒව විස්තර කරන්න යන්නේ. අපි ඒ සූර්යාට ගෞරව කිරීමක් කරන්නේ. ගෞරව කිරීමක් කරන ගමම්ම අපි අපේ ශරීරය හොඳට දිගෑර ගන්න. මේක තමයි තියෙන හොඳම වෝම් අප් එක. මේ ශරීරය ආසන කරන්න ඉස්සෙල්ලා හොඳට අපි දිගෑර ගන්න ඕනේ. නැත්නම් හිර වෙච්ච ඇඟකින් වැඩ කරන්න බෑනේ නේද? ඒ නිසා පුතාලා මේක හොඳට ඉගෙන ගන්න. දැන් අපි ආසන ගොඩාක් ඕගලන්ට ගෙනත් තියෙනවා. දැන් ඒව පුහුණු වෙන බව දැනගත්තා. ගොඩාක් කමෙන්ට්ස් ලැබුණා. ඉතින් ඔන්න දැන් සූර්ය නමස්කාරය හොඳට පුරුදු වෙන්න. ඊට පස්සේ ආර ආසන කරන එක ලොකු දෙයක් නෙමෙයි. ඊටත් වඩා ලොකුම දේ තමයි දවසේ සියලුම වැඩ කටයුතු අධ්‍යාපනය වගේම අනිත් තමන් කරන සියලුම දේවල් අපහසුවකින් තොරව කරගන්න පුළුවන් වෙනවා. මුළු ශරීරයම හොඳට දිගෑරනවා විතරක් නෙවෙයි අපේ කොඳු නාරටිය ස්පයිනල් කොලම් එක තියෙනවානේ ඒක හොඳටම නම්‍යශීලී වෙනවා සූර්ය නමස්කාරය කරාම. ඊට පස්සේ මේ හිප්ස් වල මොබිලිටි එක කියන්නේ චලනය කරන්න පුළුවන් හොඳට මේ හිප්ස් ඊළඟට මේ ෂෝල්ඩර්ස් උරහිස් මේ හැම දෙයක්ම හොඳට ක්‍රියාකාරී වෙන්න උදව් වෙන්නේ සූර්ය නමස්කාරය. ඊළඟට අපේ හෘදේ වස්තුවට ගොඩාක් හොඳයි. හෘදේ වස්තුවේ මාංශ පේශි ශක්තිමත්ව තියෙන්න. හැබැයි එතකොට ඉතින් සූර්ය නමස්කාරය සෙට්ස් 5ක් 10ක් විතර කරන්න ඕනේ. ඒ කියන්නේ එක සෙට් එකක් කියන්නේ කකුල් දෙකම අපි දෙපැත්තටම කරපුවාම ඒක එක සෙට් එකයි. ඒ වගේ 5ක් 10ක් කරනකොට හදවතට හරි හොඳයි. දැන් මේක හොඳ පොඩි බබාලට විතරක් නෙමෙයි වැඩිහිටියෝ ඔබ හැම දෙනාටම. ඉතින් දරුවොත් එක්ක එකතු වෙලා අම්මලා තාත්තලා අච්චිලා සීයලා අක්කලා ඊයලා මල්ලිලා නංගිලා ඔක්කොම පුරුදු වෙන්න. එතකොට මුළු පවුලම නිරෝගී වෙයි. එහෙනම් අපි බලමු මේ බබාලට කරන දරුවන් වෙනුවෙන් කරන යෝගා පොඩ්ඩක් වෙනස්. වැඩිහිටියන්ට තනිකරම කරන එකට වඩා චූටි වෙනසයි ලොකු වෙනසක් නෑ. කරන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා හොඳට බලාගමු. ඊට පස්සේ පුහුණු වෙමු. අද අපිත් එක්ක මේ සූර්ය නමස්කාරයේ පුහුණු වෙන්න ඇවිල්ලා ඉන්නේ පිනිදි ඕස්ට්‍රේලියාවේ නිවාඩුවකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අම්මා යෝග පුහුණු වෙනකොට පිනිදිත් මොකද කරන්නේ? අම්මා පියුමි පුහුණු වෙනකොට පිනිදිත් මැට් එකක් දාගෙන පුරුදු වෙනවා. ඉතින් යාටත් හොඳට පුළුවන්. දැන් ඔමීලියගේ අම්මයි තාත්තයි දෙන්නම යෝග පුහුණු වෙනවා ලංකාවේ. ඉතින් ඔමීලියත් එහෙමයි අම්මත් එක්ක යෝග පුහුණු වෙනවා. දැන් ඒගොල්ලන් ඉදිරියේදී අපේ කිඩ්ස් යෝගවල හොඳ දක්ෂ යෝගිනියන් දෙදෙනෙක් වෙයි නේද? ඒ දෙන්න අද අපිට උදව් කරනවා. ඉතින් අපි මේ දෙන්නටත් ආශිර්වාද කරමු. ඒ වගේම යහර්ෂී සහ ප්‍රමෝදී කියන මාමයි නැන්දයි තමයි අපිට අද අනුග්‍රහය දැක්ුවේ. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුති කරමින් ඒ දෙදෙනාත් නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද එහෙනම් අපේ සූර්ය නමස්කාරය පටන් ගමු. ඉස්සෙල්ලාම අපි හොඳට හිටගමු කෙලින්. තල් ගහක් වගේ හිටගත්තා. හුස්ම අතෑරලා හුස්මක් ගන්න ගමන් අත් දෙක අරන් එමු පපුව ළඟට. දැන් ඔහොම අත් දෙක හොඳට දිගාරිමු උඩට. අල්ලවල් දෙක වෙන් කරා උකුල තද කරලා ඉස්සරහට තල්ලු කරලා නිකට උස්සලා උඩ බලන්න. දැන් ශරීරය කෙලින් කරගන්නවා. හොඳට පහත් වෙන්න දනිස් නමන්න නැතුව පහළට ගිහිල්ලා අත් දෙක පොළවේ තියන්න බැරි නම් දනිස් දෙක නමලා තියන්න ඔළුව අතාරින්. දැන් දනිස් දෙක නමලා අපි දකුණු කකුල පස්සට අරගෙන ඇඟිලි ටික තියලා දනිස්ස තියෙනවා. කකුලේ ඇඟිලි අතෑරලා උඩ බලනවා. ඊට පස්සේ අපි කකුලේ ඇඟිලි ඇතුළට අරන් දනිස්ස උස්සලා වම් කකුලත් එතෙන්ට අරගෙන ලෑල්ලක් වගේ ඇඟ හදා ගන්නවා. මැට් එකේ ඉදිරිය බලනවා. දැන් අපි ඔහොමම දනිස් දෙකත් පොළවේ තියලා ෂෝල්ඩර්ස් රෝල් කරලා නයෙක් වගේ උඩ බලනවා. කාට හරි කැමති නම් නයත් දිව දික් කරනවා වගේ මෙහෙමත් කරන්න පුළුවන්. කොහොමද කරන්න පුළුවන්. ඔහොම ඉන්නවා. ඊට පස්සේ අපි කකුලේ ඇඟිලි ඇතුළට අරගෙන ඔහොම පිටිපස්සට ගිහිල්ලා හීල්ස් උඩ වාඩි වෙලා අත් දෙක දිගෑරලා කකුලේ ඇඟිලි දිගෑරලා ඔළුව පල්ලෙහාට ගේනවා. හරියට රැබිට් කෙනෙක් වගේ හාවෙක් වගේ ඔළුව පල්ලෙහාට දානවා. ඊට පස්සේ අපි කරන්නේ ආපහු දනිස් දෙකට ඇවිල්ලා කකුල් දෙකේ ඇඟිලි ඇතුළට අරන් උකුල උඩට උස්සලා
ඔළුව අත් දෙක ඇතුළට ගන්නවා කන්දක් වගේ පර්වත ආසන. ඊට පස්සේ අපි උරිහිස් දෙකිනු චුට්ටක් ඉස්සරහට යන ගමන් හීල්ස් උස්සලා දකුණු කකුල ගේනවා අත ළඟට. දැන් කාට හරි පොඩ්ඩක් අඩුවෙන් ආවොත් කමක් නෑ අපි කියමු මේ ගාන්ට ආවා කියලා දකුණු අතෙන් මේ කකුල අල්ලලා ඉස්සරහට ගේන්න අපිට පුළුවන්. දැන් අපි උඩ බලනවා. ඒ දෙන්නත් ලස්සනට කරලා පෙන්නනවා නේද? බලන්න කොච්චර හොඳයිද? කකුල ඇඟිලි ඇතුළට අරන් දනිස උස්සලා ඒ කකුලත් ඉස්සරහට ගේනවා. දැන් ඔන්න අපි උත්සාහ කරමු දනිස් කෙලින් කරලා හොඳට උකුල උඩට තල්ලු කරලා ඔළුවට අතෑරලා මේ පිටිපස්සේ තියෙන මසල්ස් ඔක්කොම හොඳට ස්ට්‍රෙච් කරගන්නවා. දැන් අත් දෙක ඉස්සරහට දිගෑරලා උඩට එනවා. කෙලින් අපි ආවට පස්සේ උකුල ඉස්සරහට තල්ලු කරලා පිටිපස්සට ඇලවෙලා උඩ බලනවා. අත් දෙක කෙලින්ම පල්ලෙහාට ගෙනල්ලා තල් ගහක් වගේ ආයිත් හිට ගන්න. ඉතින් දැන් මමත් ටී-ෂර්ට් එක හදනවා. උඩ යන හින්දා. ඉතින් අපි ටිකක් පුහුණු වෙනකොට අපි බලමු මෙහෙම හොඳට කෙලින් හිටගෙන ඉන්න අත් දෙක මෙතෙන්ලා අරගෙන ඔහොම පල්ලෙහාට ගෙනාපුවම ලස්සනට ඔහොම කෙලින් හිටගෙන ඊළඟ කකුල පටන් ගමු. ටිකක් දවස් යනකොට ඒව හරියයි. හොඳයි. ඔන්න දැන් වම් කකුල මම ඉංග්‍රීසියෙන් කියන්නම්. මේකේ කාරණා දෙකක් තියෙනවා පුතාලා. එකක් තමයි අපේ ජාත්‍යන්තර ඉස්කෝලවලට යන දරුවෝ ඉන්නවානේ. ඉතින් ඒගොල්ලන්ට සිංහල බෑ. ඉතින් ඒක නිසා පිටරටවල් වල ඉන්න අපේ නාලිකාව බලනවා. ඉතින් ඒ නිසා ඉංග්‍රීසියෙන් වම් කකුල ගැන කියන්නම්. හැබැයි මතකද අපි කිව්වා අපි වචන ඉංග්‍රීසියෙන් ඉගෙන ගමු කියලා. ඉතින් මේ යෝග සම්බන්ධව තියෙන දේවල් අපි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න එකත් හොඳයි. මතකද කියා දුන්නා ඉන්හේල් කියන්නේ හුස්ම ගන්නවා, එක්සේල් කියන්නේ හුස්ම පිට කරනවා, රයිට් ලෙෆ්ට් කියන ඒවා දන්නවා. ඉතින් ඒවා අපි කියාගෙන යන්නම්. ඒවත් ඉගෙන ගමු. හරි. කෙලින් හිට ගමු. palm tree pose. Exhale, inhale and exhale palms to the chest in prayer position. Stretch your arms up, separate your palms, push your hip forward and look up. Straighten your body, stretch forward and bend down, palms down on the mat. Fingers and toes in one line. Release your head, neck and shoulders. Bend your knees. Now bring your left leg back. Left knee down. Release the toes, look up. Tuck your toes in, push the knee up, bring the other leg back to plank position. Now bring your knees down, roll your shoulders back and to cobra. Now slowly go back and sit on your heels. Stretch your arms forward to Shasangasana, rabbit pose. Tuck your toes in, bring your hip up. Tuck your toes in, push your hip up to Parvatasana, mountain. Now bring your left leg forward. If you can't bring it to your palm, you can hold your ankle and lift it up and bring it forward. Look up. Tuck your toes in, bring the right leg forward. Stretch forward, come up and arch back. Exhale, hands down. Very good. Let's do one more set. Okay. Exhale, inhale and exhale, palms together. Inhale, stretch up and arch back. Exhale, stretch forward and bend down. Inhale, right leg back, knee down, release the toes, look up. Tuck your toes in, push your knee up, bring the other leg back to plank position. Exhale, knees down, roll your shoulders back. Look up, cobra. Now slowly go back and sit on your heels, head down to rabbit, Shasangasana. Tuck your toes in on your knees, push your hip up to mountain. Now bring your right leg forward, left knee down, release the toes, look up. Tuck your toes in, bring your left leg forward. Stretch forward, come up and arch back. Exhale, hands down. If you're not tired, you can straight away go to we can practice the left leg, but if you are finding it difficult, take a couple of breaths before you do the other side. Good. Exhale. Inhale and exhale, palms together. Inhale, stretch up and arch back. Exhale, stretch forward and bend down. Inhale, left leg back, knee down, release the toes, look up. Tuck your toes in, push your knee up, bring the other leg back to plank. Knees down, roll your shoulders back, open your chest, look up. Cobra. Tuck
bring your hip back, sit on your heels, head down, Shasangasana Rabbit. Come onto your knees, tuck your toes in, push your hip up to mountain, bring your head down if you can. Now bring your left leg forward, release your toes and look up, bring the other leg forward, right leg forward, stretch forward, come up and arch back. Exhale, hands down. Sha, hari lassanaini denna kara. දැන් බලන්න ඔයගොල්ලෝ කොච්චර උදව් වෙනවද කියලා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න දරුවන්ට නේද? අපේ දරුවන්. well done. ඉතින් එහෙනම් හොඳට පුරුදු වෙන්න. පුරුදු වෙලා බලන්න කොච්චර පහසුයිද කියලා. දැන් මේ අත්තම්මා ගාලා පොඩ්ඩක් හයියෙන් හුස්ම ගන්නව නේද? ඒ කියන්නේ දහඩිය දාලා තියෙන්නේ දැන් හොඳට. ඉතින් හරි හොඳයි. අපේ ඇඟ ඇතුලේ තියෙන ටොක්සින්ස් විෂ දාඩියත් එක්ක එළියට යනවා. හොඳට හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට ඒවා එක්ක ටොක්සින්ස් යනවා. ඉතින් අපේ ඉන්ටර්නල් ඕගන්ස් අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. හાર્ට් එක විතරක් නෙවෙයි. ඉතින් ගොඩාක් හොඳයි. ඉතින් පුරුදු වෙන්න බලන්න. අද අපි එක සෙට් එකක් බලා ගන්න කළා දුන්නා. ඊට පස්සේ තව සෙට්ස් දෙකක් එක දිගට කරගෙන ගියා. ඉතින් සෙට්ස් 5ක් 6ක් එක දිගට කරන්න. එහෙනම් පුරුදු වෙන්න. ඉතින් අත්තම්මා තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න තුරු අපේ කණ්ඩායම වෙනුවෙන්ම ඔබ හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා මේ සියලුම ආසන සහ ප්‍රාණයාම සහ අපි ගෙනත් දෙන මේ සියලුම ව්‍යායාම කරමින් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා. ශාරීරික මානසික සුවය ඔබලාට අත්විඳින්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ආයුබෝව වේවා.